අද මම ඔයාලට හැලප වෙනස්ම ක්‍රමයකට තමයි කියලා දෙන්න යන්නේ. සවුදාලා හදන විදිය තමයි අද මම කියලා දෙන්න යන්නේ. මේක හරිම රසයි. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම පැණි පොල් එකක් හදාගන්න ඕනේ. මම මෙතන සීනි ග්‍රෑම් 200ක් කරගත්තා. ඒකෙන් භාගයක් දාලා මේ වගේ හොඳට කැරමල් කරගන්න ඕන. කැරමල් එක ලස්සන පාටකට එද්දී වතුර කප් එකක් දාගන්නවා. මම මෙතනදී දාගත්තේ ඇල් වතුර. ඊළඟට ඉතුරු සීනි ටිකක් දාගන්නවා. දුරු තේ හැඳි භාගයක් කරදමුංගු කුඩු ටිකක් දාගන්න ඕන. දැන් සීනි ටික දිය වෙලා හොඳට උතුරනකම් මේක මම හැඳි ගා ගන්නවා. ඊළඟට පොල් ග්‍රෑම් 150ක් මම මේකට දාගන්නවා. දැන් පැණි පොල් එක හොඳට තැම්බෙනකම් මේක ලිපේ තියාගන්න ඕන. මේ වගේ ගානට වතුර ගතිය තීද්දි තමයි මම ඩිප් ඔෆ් කරගන්නේ. දැන් පැණි පොල් මිශ්‍රණය හොඳටම නිමෙන්න තියන්න ඕන. නිමුණට පස්සේ මෙන්න මේ ගානට තමයි තියෙන්නේ. ඊළඟට පැණි පොල් එකට දාගන්න ඕන හාල් පිටි ග්‍රෑම් 200ක්. පාන් පිටි ග්‍රෑම් 50කුත් දාගන්න ඕන. ඊළඟට සව් ග්‍රෑම් 150ක් මම අරගත්තා. හොඳින් සෝදලා වතුර බේරලා තමයි අරගත්තේ. ඒකත් මම මේකට දාලා හොඳට කලවම් කරගන්නවා. ඔයගලන්ට මේක කලවම් කරගෙන යද්දී පැණි ගතිය මදි වුණොත් උණු වතුර චුට්ටක් එකතු කර දාන්න. පැණි ගතිය වැඩි වුණොත් හාල් පිටි ටිකක් එකතු කරගන්න. මෙන්න මේ ගතියට තමයි තියෙන්න ඕන. මේක තමයි පදම. ඊළඟට අවශ්‍ය වෙන්නේ කැන්දකොළ. කැන්දකොළ මම මේ විදිහට හුවදලා වතුර පිටින් තමයි අරගත්තේ. කැන්දකොළ මේ විදිහට වතුර පිටින් ගත්තම හැලපේ ඇලෙන්නේ නැහැ. දැන් මම මිශ්‍රණයෙන් ගුලියක් මේ විදිහට ලස්සනට හදාගෙන කැන්දකොළේ මැදෙන් තියලා මේ විදිහට අත උල තියලා තද කරනවා. දැන් මම මේ විදිහට හැලප ටික ඔක්කොම හදාගත්තා. දැන් මේ වෙලාවේ මම රයිස් කුකර් එකේ වතුර එකක් රත් වෙන්න තියලා තියෙන්නේ. හදාගත්ත හැලප ටික ඔක්කොම ස්ටීමර් කොටසේ මේ විදිහට තියාගත්තා. දැන් මම මේක රයිස් කුකර් එකෙන් තියාගෙන විනාඩි 20ක් තම්බ ගන්නවා. මේ තියෙන විනාඩි 20කට පස්සේ හැලප ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම මේ ටික හොඳට නිවෙන්න අරිනවා. ඉතින් මේ තියෙන්නේ සවුදාලා හදපු රසම රස හැලප ටික. මේක හරිම රසයි. තේ බොන වෙලාවට කන්න ඉක්මනින්ම අපිට මේ හැලප එක හදාගන්න පුළුවන්. හැමදාම එකම විදිහට හැලප කන නිසා වෙනසකටත් එක්ක ගෙදර සව් තියෙනවා නම් මේ විදිහට හැලප හදලා බලන්න යාළුවනේ. මේ බලන්න යාළුවනේ කැන්දකොලේ ගලවද්දී පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැහැ. ඇත්තටම මේක හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. මගේ channel එක follow කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ රසම රස රෙසිපියක් අරන් මෙන්නම් යාළුවනේ. ඔයාලට සුබ දවසක්.